ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ආරච්චි YouTube channel එකත් එක්ක. මේ කාලේ මිනිස්සු අතර බොහෝ ලෙස පැතිරෙන රෝගයක් තමයි මේ සෙම් රෝගය කියන්නේ. මිනිස්සු 10 දෙනෙක් ගත්තොත් 9 දෙනෙකුටම සෙම. ඉතින් අපි අද මේ ඔයාලට කියන්න යන්නේ මෙන්න මේ කියපු සෙම් රෝගය නිට්ටාවටම සුව කරගන්න පුළුවන් දිව්‍යමය පානයක් ගැන. වැඩි කතා ඕනේ නැහැ. අපි යන් අපේ කතාවට. කටරොළු කියන්නේ ගෙවතු අලංකරණයට බොහෝ වශයෙන් යොදාගෙන මල් වර්ගයක්. ලංකාවේ ගොඩ දෙනෙක් මේ ශාකයට කියන්නේ කටරොඩු කියලා. ඒත් හරිම නම තමයි කටරොළු. නිල් පාට කටරොළු මලින් වැල් පිරෙනකොට ගෙවත්තට එන්නේ අමුතුම එළියක්. කටරොළු ශාකය ගෙවතු වල රෝපණය කළත් මෙහි පවතින ඖෂධීය ගුණය ගැන හැමෝම දන්නේ නැහැ. ඇත්තටම කටරොළු කියන්නේ දේශීය වෙදකමේ රෝග රැසක් මැඩලන්න ඖෂධ නිපදවන ඉතා වටිනා ශාකයක්. කටරොළු සාමාන්‍ය වශයෙන් ගත්තොත් ප්‍රභේද දෙකක් තියෙනවා. ඒ ප්‍රභේද දෙක තමයි නිල් මල් හැදෙන නිල් කටරොළු සහ සුදු පාට මල් හැදෙන එළ කටරොළු. ආයුර්වේදයේ එන බොහෝ ග්‍රන්ථවල මේ කටරොළු ශාකය ගැන සඳහන් වෙලා තියෙනවා. අතීත වෙදදුරන්ගේ දර්ශනයට අනුව රුධිර දෝෂ, වාත දෝෂ, දැවිලි දෝෂ වලට, සෙම් රෝග වලට, ඉදිමුම් වැනි රෝග නැති කිරීමට සුදුසුම අගනා ඖෂධයක් තමයි මේ කටරොළු කියන්නේ. ඒ වගේම කටරොළු ඖෂධය තරුණ බව රැකදෙන දිව්‍යමය පානයක් කියලා තමයි ප්‍රසිද්ධ. රෝග සඳහා ඖෂධයක් ලෙස කටරොළු ශාකයේ මුල්, මල්, කොළ, පොතු සහ ඇට යන පංචාංගයම යොදා ගන්නවා. කැස්ස, ඇදුම, සෙම්පතික්ෂාව වැනි රෝගවලදී කටරොළු මුල් ඊටම ගුණදායක වෙනවා. කටරොළු මුල් වියලා පවුඩරයක් ලෙසගෙන දිනකට ග්‍රෑම් 1ක් 3ත් අතර ප්‍රමාණයක් උණු වතුරට මිශ්‍ර කර බීම ඊටම සුදුසු වෙනවා. මේ වගේ වේල් කිහිපයක් පානය කිරීමෙන් ඔයාලටම වෙනසක් බලා ගන්න පුළුවන් වේවි. ඔයා තාමත් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්නවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යමු. එතකොට තමයි YouTube එකෙන් මේ වීඩියෝ එක හැමෝටම පෙන්වන්නේ. පොඩි වෙලාවක් දෙන්නම් ලයික් එකක් දාන්න. thank you ලයික් එකට. අපි යමු ආයෙත් අපේ කතාවට. ඒ වගේම කටරොළු මුල් වියලා දුම් මැල්ලුවොතින් සෙම් රෝග සුව වෙනවා කියලා තමයි ආයුර්වේදයේ සඳහන් වෙන්නේ. කටරොළු ශාකයේ පංචාංගයම තම්බා කෂායක් ලෙස පානය කළහොත් ශරීරයේ ඇති සෙම ඉවත් කරගන්න පුළුවන්. මේ වන විට පර්යේෂණ මට්ටමින් පවා ඒ බව තහවුරු වෙලා තියෙනවා. දේශීය චිකිත්සාවේ උම්මාද රෝග, පිස්සු බල රෝග වැනි රෝගවලට ප්‍රතිකාර කරන්න කටරොළු ඖෂධයක් විදියට ගන්නවා. ඒ වගේම කෘමි, ශර්ප දෂ්ටනවලදී ශරීරයේ ඇති විෂ නැති කරගන්න කටරොළු මුල් කෂාය ගුණයි. ඒ වගේම ස්ත්‍රී පුරුෂ වන්දභාවය නැති කරගන්න සුදුසුම ඖෂධයක් තමයි කටරොළු ශාකය. රුධිරය ගලන අර්ශස් අවස්ථාවලදී එය සුව කරගන්න කෂායක් ලෙසත් කටරොළු කෂාය ගන්නවා. ඒ වගේම සම්පූර්ණ කටරොළු ශාකයම අඹරා තලපයක්සේ යොදා අර්ශස් ගෙඩිවල ආලේපනය කිරීමෙන් කෙටි කාලයකදී සුවය ලබා ගන්න පුළුවන් වෙනවා. තද හිසේ කැක්කුම් වලදී කටරොළු කොළ කිහිපයක් තලා බින්දු 2ක් ගෙන එය නාසයෙන් ඉහළට ඇදීමෙන් ක්ෂණික සුවයක් ලබා ගන්නත් පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ කුඩා ළමයින් සහ වෙනත් රෝග ඇති පුද්ගලයන් මෙම පානයන් පානය කිරීමේදී ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත පානය කිරීම තමයි මාගේ පෞද්ගලික මතය. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයා දෙයක් දැනගත්තා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, channel එක subscribe කරගෙන යන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාගේ මතයත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. බාගෙට කාපු මාරි බිස්කට් එකක් වගේ hina වෙලා ඉන්න.